Life with Senu Diary YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද දවස ගොඩක් විශේෂ දවසක්. ඒ කියන්නේ අපි ආදරය කරන ගොඩක් කලාකරුවන් අද රුහුණ කැම්පස් එකට එනවා. ඉතින් ඒක නිසා මට හිතුණා ඔයාලට වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඔයගොල්ලොත් කැමතිනේ ඉතින් නළු නිලියෝ බලන්න. නිලියෝ එන්නේ නැහැ. අද නළුවෝ තමයි එන්නේ. බලන්න ඉතින් ඔයාලා අඳුරන අය අද ඉන්නවද කියලා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. ඉතින් මේ පෙන්නන්නේ මගේ උදේ කාලේ ගත වෙච්ච විදිහ. මොකද හවස තමයි ඉවෙන්ට් එක තියෙන්නේ. ඊට කලින් මට ලෙක්චර්ස් වගේක් තිබුණේ. ඒ ටිකත් ඉවර කරලා කැම්පස් එකේ තව ෆිල්ම් එකක් පෙන්නුවා. ඉතින් ඔන්න ඒකත් බලන්න ආවා. මේකට කියන්නේ ඔඩිටෝරියම් එක කියලා. අපි කෙටියෙන් කියනවා මේකට ඔඩිය කියලා. ඔඩිය ළඟ කියලා තමයි මෙතනට කියන්නේ. The words to, as he put it, live deliberately, inspired by the idea of living a planned life. මේ දවස්වල අපේ කැම්පස් එකේ ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ෆිල්ම් පෙන්නනවා, ඉවෙන්ට්ස් තියෙනවා. ඉස්සරහට අපිත් ඉවෙන්ට් එකක් කරනවා. ඉතින් ඒකේ වීඩියෝස් උත් ඔයාලට අරගෙන එන්නම්. ලෙක්චර්ස් ඉවර වෙලා ආපහු එද්දි අපි කැම්පස් එකට මෙන්න මේ විදිහට කොඩි දාලා තිබුණා. මොකද හවස මං කිව්වනේ ඉවෙන්ට් එකක් තියෙනවා කියලා. ඉතින් ඔන්න ඒකට ලේස්ති කරලා තමයි තිබුණේ. අපි බලමු ඉවෙන්ට් එක තියෙන්නේ ඔඩිටෝරියම් එකේ. ඒ කියන්නේ ඔඩියේ තමයි ඉවෙන්ට් එක තියෙන්නේ. මේ බලන්නකො අද අපේ කැම්පස් එකේ ලස්සන. ඉතින් වෙනදත් මේ විදිහම තමයි. කිසි වෙනසක් නැහැ. හරිම ලස්සනට තියෙනවා අපේ කැම්පස් එක. දැන් අපි ඉක්මන් කරලා ඔඩියට යමු. මොකද ඔඩිය අද ෆී එන්ට්‍රි තියෙන්නේ. ඒ කියන්නේ ඔඩිටෝරියම් එකේ අපිට ෆ්‍රී යන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය හිටගෙනත් හිටියා. හේමල් රණසිංහව බලන්න තමයි ගොඩක් අය ඉතින් මෙතන ඉන්නේ. ඔව් මමත් ඒව බලන්න තමයි ආවේ. ඊට අමතරව මෙතන මොකද වෙන්නේ කියලා බලන්නත් මට උවමනාව තිබුණා. හරිම කුතුහලයක් තිබුණේ. ප්‍රත්‍යාවලෝකන හරසර කියන මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරන්න ප්‍රධානම හේතුව තමයි මහේන්ද්‍ර පෙරේරා මහතා වෙනුවෙන් එයාව අගය කරන්න තමයි මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබුණේ. පියමනින මොහොත දකුණු ලකේ මේ පුරවරය අද දවසේදී සැදී පැහැදී සිටිනවා. ඒ විශිෂ්ටයා වෙනුවෙන් පිළෙන ප්‍රත්‍යාවලෝකන හරසර මෙසේ සමාරම්භය සනිටුහන් කරන්නට සිට ඒකාලෝකවත් කරන්නට එහෙමනම් අපි දැන් ඇරයුම් කරනවා ඒ සම්භාවනීය ආරාධිතයන්ට ගොඩ වදින්න. මෙතන රැස් වෙන කට්ටියටත් ගොඩාක් කතා අහන් ඉන්න එකත් uncomfortable වෙයි. හැබැයි අපි හැමෝටම ඉන්නකොට තමයි මහින්ද බර රඟපාන. යා ඒ වෙලාවම අපි වෙන්නේ කියලා වෙන්නේ. එම උපහාර සම්මානය මේ මොහොතේදී ප්‍රදානය කරනවා ඇති.
Mahendra Pereira. වේදිකාවට ඇරයුම් කරනවා ශ්‍රී ලාංකික සිනමා වංශ කතාව ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක් දික් විජය කරමින් සමතික්‍රමණය කළ ජේෂ්ඨ රංගදර ආදරණීය මහේන්ද්‍ර පෙරේරා කලාකරුවානන්ට රුමුණ සරසවියෙන් ආදරණීය සිනමාකරුවා වෙනුවෙන් පිදෙන ගෞරවනීය උත්තමාචාර්යයි මෙතෙන් පැලිලා ඔබ අමතන්න මට අවස්ථාව ලැබීම පිළිබඳව පෞද්ගලිකව සතුටු වෙනවා. මහන්සියට මං වෙනුවෙන් මේ කාලය කැප කරගෙන මේ දේ කළාට මේක විශාල ගෞරවයක් සම්මානයකට වඩා විශාල ධෛර්යයක් විශාල ශක්තියක් මේ මොහොත මට ඉස්ටර්න් කියලා ෆිල්ම් එක ලලිත් රත්නායකගේ මම හොඳම නළුවට නිර්දේශ වෙලා ඉන්නවා. ඒක සන්තෝෂයි. මාත් එක්කම එකම චිත්‍රපටයේ රටපාල රන්දික කුණදිලකත් ඒකේ නොමිනේට් වෙලා ඉන්නවා. බලමු ඉතින් නේ. මේ වේදිකාව ආමන්ත්‍රණය කිරීමට මාගේ මේ ආරාධනය හේමල් රණසිංහ සහෝදරයනි ඔබතුමාට connection to his audience. සමහර විට ඔහුගේ ශ්‍රේෂ්ඨතම දායකත්වය වන්නේ ඔහු අපට පෙන්වන සැබෑ මානව දයාව විය හැකියි. අපි ඇරයුම් කරනවා ආදරණීය රංගවේදියාණෙනි සම්මානය ලබන්ට එක්වන්ට කියා විජය තමයි දවස ගත වුණේ. ඉතින් ඉවෙන්ට් එක ඉවර වෙදී රෑ වුණා. මේ ඉතින් අපි බෝඩිමට යන ගමන් ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා comment කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye bye.